හායි! ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම ඔයාලා හැමෝටම සිතන යහපත් සිතුම් පැතුම් සියල්ලම ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. accountancy department එකට අලුතෙන්ම බැඳුණු අපිව අපේ සීනියර් අක්කලා අයියලා කැලණිය රජමහා විහාරයට එක්කගෙන ගියා ආශිර්වාද පූජාවකට. මට නම් හිතෙන්නේ මේ දේවල් තමයි මේ සමාජයේ දිගටම රැඳී පවතින්න ඕන දේවල්. එහෙනම් එන්න මාත් එක්ක එදා මොනවද වුනේ කියලා බලන්න. මං මේ දැන් අපිට එන්න කියපු තැනට යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ පන්සල් යන හරි ආසාවෙන් ආව මගේ ඩිපාර්ට්මන්ට් එකේ මගේ යාළුවෝ. දැන් අපේ ඇටෙන්ඩන්ස් මාක් කරලා අපි බස් වලට නාග ගන්නකන් තමයි ඉන්නේ. යුනිවර්සිටි එකේම බස් දෙකක තමයි අපි අද කැලණිය රජමහා විහාරයට යන්නේ. ඔයාලට පේනවනේ මේගොල්ලෝ ඉක්මනට බස් වලට නගින අපූර්ව. මේ විදියට තමයි අපි පන්සලට ගියේ. ඇත්තටම අපේ කැම්පස් එක ළඟ ඉඳලා කැලණිය පන්සලට ගොඩක් ලොකු දුරක් නැහැ. පන්සලට ආවා. දෙන්න තමයි අපිට යන්න කියලා කිව්වේ. යනකොට අපේ සීනියර් අක්කලා අයියලා අපිට හඳුන් කෝරු මල් දුන්නා. අපිට පස්සේ බැජ් එක එනකොට අපිත් මේ විදිහට මෙයාලව පිළිගන්නව නේද කියලා මතක් වෙනකොට නම් ලොකු සතුටක් දැනෙනවා. මටත් මලක් හම්බුණා. දැන් අපි මේ මල් පූජා කරන්න තමයි යන්නේ. දැන් අපි බෝධිය නාවන්න තමයි හදන්නේ. මම නම් පර්සනලි බෝධිය නාවන්න තමයි ගොඩක්ම කැමති. දැන් අපේ බැච් ෆොටෝ එක ගන්න යන ගමන් තමයි ඉන්නේ. ෆොටෝ එකක් ගත්තා. ඔයාලා දන්නවද දෙයක්? මේ දෙන්නගේම නම නෙත්මි. ඔතන ඉස්සරහින් ඉන්නේ අපේ සීනියර් අයියලා අක්කලා. ධර්මශාලාවට යන්න ටිකක් වෙලා තිබුණ නිසා සීනියර් අක්කලා අයියලා කිව්වා පන්සල බලලා එන්න කියලා. මෙන්න මේ තන්පත් යාළුවත් එක්ක තමයි පන්සල බලන්න ගියේ. නෑ ඩිපාර්ට්මන්ට් එකම යාළුවෝ තමයි. ඊට පස්සේ අපි ධර්මශාලාවට ගියා. ඔය විදියට තමයි ඒ ලස්සන දවස ගෙවිලා ගියේ. ඔයාලටත් මේ ගැන මොකද හිතුනේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට මං ගිහින් එන්න. ආයෙත් ඉක්මනටම vlog එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. Bye. Love you all.